එහෙනම් අද ලොග් එකෙන් ගෙනාව මම අපේ කැම්පස් එකේ පළවෙනි බැච් ට්‍රිප් එක. අපි යන්නේ හන්තානට. එහෙනම් දිගටම මාත් එක්ක ඉන්න. අද 13 වෙනිදා අද රෑ 1ට තමයි අපි මාත්‍රින් යන්න හිතාගෙන ඉන්නේ. අද රෑ ගිහින් හෙට උදේට අපි නුවරට ගිහින් එහෙමම හන්තාන යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. බලමු ඉතින් මොනවද වෙන්නේ කියලා. මං ගෙනියන්න ඕනේ ජාති ටික නම් රෙඩි කරගත්තා. දැන් වෙලාව රෑ 10 විතර වෙලා. උදේට කන්න පාන් රෝස් කරලා මම අපේ බැච් එකේ සෙට් එකට උදේ කෑම එක රෙඩි කරගත්තා. ඔන්න දැන් තමයි මම ගෙදරින් යන්නේ. අපි කැම්පස් එක ගාවට 12ට විතර ගියා. මං යනකොට නම් ළමයි දෙන්න තුන් දෙනෙක් විතර ඇවිල්ලා ඉඳී. ඒ නිසා අම්මයි මායි මාතර බෝධියට ගිහින් අනිත් අය එනකන් පඬුරක් දාලා වැන්දා. අම්මයි මායි ගිහිල්ලා එනකොට ඔන්න කට්ටිය ඇවිල්ලා බස් දෙකත් ඇවිල්ලා තිබුණා. ඔන්න ඉතින් කට්ටිය නටලා ඊට පස්සේ මහන්සියට හැම නිින්ද ගිහින් දන්නේම නැතු උදෙත් වෙලා. එහෙනම් ඉතින් අපි දැන් ඉන්නේ කඩු ගන්නාව කිට්ටුව. මෙහෙම කඩු ගන්නාවට ගිහිල්ලා අපි උදේට කන්නගෙන අපුවක් කාලා ටිකක් ඉඳලා එහෙම හන්තානේ නගින්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. බලමු ඉතින්. කට්ටිය එක්ක මෙතන කඩු ගන්නාවේ ඉඳන් ෆොටෝ ටිකකුත් ගැහුවා. මේ තියෙන ෆොටෝ
ඔන්න දැන් අපි පේරාදෙණිය කැම්පස් එක පහු කරලා එතනින් ඒ පාර දිගේ කෙලින්ම ගියා කිලෝමීටර් 9ක් විතර. ඔන්න ඉතින් අපි බස් එකෙන් බැහැලා බස් එකෙන් එන පුළුවන් දුරට ඇවිල්ලා ඊට පස්සේ ඔන්න ඉතින් අපි හන්තාන කන්ද නගින්න පටන් ගත්තා. වීඩියෝ කරනවා. අපි හන්තානේ ආවා. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? සිරාවට ගැඩුවේ නෑ අතර බිව්ව ඔක්කොම බලන්න හොඳට නේද ඔක්කොම බිව්වම හැදුන්නේ නෑ බොරු වතුර වැඩි වෙලා වතුර ටික ගැලවෙසි කරා. අඩු පච්ච වටින බං බලන්න කොච්චර හයියද කියලා බෝතලේ මේතර ගැට බලපන් කරේ හරිය කෙලවලා බෝතලේ කවුද පරිවිඩියෝ බෝතලේ හායි ගයිස් හායි ගයිස් මේ අපි තමයි බල්ලේ ලෙඩු ටික රෝල් කරව අරින් බලා එන්න සින්දුවාන්න පැන්සර ඉන්නේ දැන් කැම්පස් කීලා ගන්න මට පොඩ්ඩක් එහාට යන්න එක නිසා මේ කවුද මේ නෑ අයියෝ छात्रों को राजनीति से මේ බෝඩ් එකේ තියෙන විදිහට නම් මෙන්න මෙතන ඉඳන් තමයි හන්තාන පටන් ගන්නෙ. මෙතනටත් ගොඩක් දුර ආවපයි. යන් ඉතින් උඩහට. අපි කන්ද නගින්න පටන් ගන්න ටිකක් දුර යද්දී අපේ කැම්පස් එකේ අපේ බැච් එකේ නෙවෙයි වෙන බැච් එකක අයියා කෙනෙක්ට අසනීප වෙලා අමාරු වුණා. එයා හොස්පිටල් යවලා අනිත් අය ආය කන්ද නගින්න පටන් ගත්තා. අපේ බැච් එකේ ගෑනු ළමයි නෑ. හරිද? ගෑනු ළමයි නෑ කියන්නේ ගෑනු ළමයි ඔක්කොම ඉන්නේ 4යි. මේ 4ෙනුත් 3 දෙනෙක්ම ට්‍රිප් එක යන්න ආවේ නෑ. මං විතරයි ඉතින් මේ වගේ ට්‍රිප් යන්න ඉන්නේ. මේ තමයි ඉතින් අපේ බැච් එකේ ළමයි ටික. යමු අපිට අක්කාලේ යමු.
चल चल चलो जाके इलाज करो अपना මන්දන්නේ මං යනවා කොහෙවත් එහෙම හරවන්න පුළුවන් මේ ටෙක්නොලොජිය මේවයි නම් කූඩැල්ල වැති ළමයි අයියෝ වතුරත් නෑ වතුර බෝතලේ පටන් ගත්ත තැනදීම බිම දාගත්තා. දැන් ඉතින් වතුර නැතුව හන්තාන යන්න එපා. දැන් නම් නිකන් බාගෙට මැරිලා වගේ ළමයි. දැන් තමයි පටන් ගත්තා මේ පොඩි බොරුවක් දාන්න වීඩියෝ එකට. මගේ පිටේ මොකක්වත් ඉදිරියෙන් නැහැ. නෑ නෝ නෝ. මං එනවා. Hai. Ambo. දැන් නම් හන්තානට ආවා. මෙතන ඉඳලා අර ඈත පේන කටුසු කොන්ද කියන කන්දට මේ යන්න ඊළඟට හදන්නේ. ගොඩාක් අය හැරුණා මෙතනට එනකොට ආපහු හැරිලා ගියා. මෙතනින් පස්සේ කෙලින්ම තිබුණේ ආමි ට්‍රේනින් එකක් වගේ. ආයි කතා කරලා වැඩක් නැහැ. ඔන්න ඔයාලා බලන්නකෝ.
keep it a ride low. I carry it, get they deliver it, critical mother who tryna be hot. It's not no mother step on point, get like I'm feeling your camera, the boom of the dick, man. Don't take this step because I down a hoe, down a hoe. Break a hoe, take a hoe, straight to the motel, get the flow. Don't take this step because I down a hoe, down a hoe. Break a hoe, take a hoe, straight to the motel, get the flow. My name is hard, going up pimping all your bitches and hoes. Daddy, you know it's gon' be on with a 9-4 approach it through the door, 'cause this one's hard. Get into the butcher spot, get your ass moved up. Be they not rock with the pro niggas standing up, creeping in the ඔන්න ළමයි අපි දැන් කට්ටුසු කොන්ද කියන කන්ද පෙනි පෙනි ඇවිල්ලා තව නම් යන්න බෑ කියලා මායි අපේ බැජ් එකේ තව අයලා 3 දෙනෙකුයි ආයෙ හැරලා යන්න තමයි හදන්නේ. අපේ බැජ් එකටම 7 දෙනයි ආවේ හන්තානෙන් මෙහාට. 3 දෙනෙක් උඩහට ගියා. අපි 4 දෙනා ආපස්සට හැරිලා යන්න තමයි හදන්නේ. මේ අපේ බැජ් එකේ අනිත් ළමයි අපේ කැම්පස් එක අනිත් ළමයිත් එක්ක උඩට නැගපු වීඩියෝ එකක් මං ඉල්ලගත්තා. අපි මේ ටික ගියේ නෑ. මේ ටික කියන්නේ අපි චුට්ටයි ගියේ නැත්තේ. ඒ ටික ගියා නම් අපිට ආයෙ එන්න වෙන්නේ නෑ. ඒ නිසා ගියේ නෑ. ඔන්න ඉතින් ආයේ අපි හැරිලා කටුසු කන්දේ ඉඳලා ආවා හන්තානට. ඒ ටික අපි තනියෙන් පාර හොයාගෙන ආවේ. ගයිඩ් කෙනෙකුත් නෑනේ. ඊට පස්සේ දැන් වතුරත් නෑ. ඔහොම ඉතින් ආවා. මගේ ෆෝන් එකේ බැටරි බැස්සා. මෙතනින් පස්සේ මට වීඩියෝ මුකුත්ම ගන්න ඕනේ නෑ. ආයේ කෙලින්ම ගෙදර ආවට පස්සේ තමයි මට වීඩියෝ කරන්න ඕනේ. ඉතින් ඔහොම අමාරුවෙන් වතුරත් නැතුව හන්තානටත් ගිහින් හන්තානෙන් කටුසු කොන්ද කන්දටත් භාගයක් කියන්නේ කටුසු කොන්ද කන්දේ උඩ පෙනි ආයෙ බැස්සේ. ඔහොම ඉතින් ආයෙ ආවා කූඩලුත් කෑවා. සෙමත් වැඩි වෙලා ඔන්න ඔහොම ඉතින් අපි ට්‍රිප් එක ගිහිල්ලා ආයෙ පරිස්සමට ආවා. संतान सुसुंदवटा अंतान सुलंग